අවුරුදු 23ක 24ක විතර තරුණේ අර පොඩි එකා බලන්න ගිහිල්ලා බිරිඳ පොඩි එකා එක්ක රෝහලේ ඉන්නවා. මං කවුරු හරි දරුවෙක් බලන්න ගිහිල්ලා. දැන් අපේ රජයේ රෝහල් වල අර කවුරු හරි ආපුවාමනේ අම්මා එයා ගාව පොඩි එකා තියලා යන්නේ රෙදි කෑලි ටික හොද ගන්න එහෙමනේ. දැන් අර කොල්ලා තාත්තා පොඩි එකා අරගෙන වඩාගෙන ඉන්නවා. මම දැක්කා එකපාරම මේ අර පොඩි එකා ටිකක් අඬන්න වගේ ගත්තා. කොල්ලුකම නැති උනේ කොහොමද කියනවා නම් අර පොඩි උන්ට හිම්බිරිස්සාව හැදුනහම අර හොටු සූරන්නේ කොහොමද? නේ අර කට තියලා අදිනව නේද අම්මලා? වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ බල ඉන්නේ අය වෙන දොස්තරලා ගාවට රයන දෙපාරක් හිතන්නේ. මේ කොල්ලා කට තියලා අර හොටු ටික සේර මැදලා ගත්තනේ. ඔක කරන්න පුළුවන් කාටද මේ ලෝකේ? අම්මයි තාත්තයි හැර වෙන කාටද ඔක කරන්න පුළුවන්? ඇයි මේවා මිනිස්සුන්ට මතකද කාටවත්? අවුරුදු 5ට කලින් ජීවිතේ මතකද? හැබැයි අම්මයි තාත්තයි එක්ක මොකක් හරි දෙයක් පිරිමහන්න හදනවා අවුරුදු 20න් මෙහානේ. අපූර්වට කියනවා අම්මා අපිට කරපු දෙයක් නැහැ කියලා. අපූර්වට කියනවා ඒ කාලේ ඉඳන් අපට කිරුවේ වෙනස්කම් කියලා. කොයි කාලේ ඉඳන්ද? අවුරුදු 15න් මෙහා 20න් මෙහා. බුදුහාමුදුරුවෝ මොක නැතත් 21 වන සියවසේ බොහෝ ලෝකවල රටවල් වල මේක හරි ප්‍රාථමිකයි වෙන්න කළෙහි ගුණ සලකනවා කියන එක හොඳේ. ප්‍රාථමික වෙන්න පුළුවන්. බුද්ධත්වයේ ලබාගෙන මංගල ධර්ම දේශනාව කරන්නත් කලින් උන්වහන්සේ ලෝකෙට ඉගැන්වුවේ මොකද්ද? දුත්තියං චනිම්මිස අනිමිස ලෝචන පූජාව පැවැත්වුවේ. හිත් පිත් නැති බෝධියට කෘතගුණ දක්වන්න තරම් කෙලෙහි ගුණය ගැන බුදුවරු තක්සේරු කරපු විදිහ නේද පෙන්වන්නේ. එතකොට කොච්චර වටිනවද කෘතගුණ සලකනවා කියන එක. කෘතගුණ සැලකීමත් එක්ක තමයි සමාජ වෛරය කියන එක නැති වෙන්නේ. එතකොට අර තාත්තා අර තරුණයා මම දැක්කා පොඩි එකා අතට අරගෙන දෝතට අරන් නහයට කට තියලා හොටු ටික සූරනවා. මම කල්පනා කරා අපේ අම්මා කොච්චර හොම්මට කරලා ඇද්ද? අපේ තාත්තා අපිට කොච්චර කරලා ඇද්ද? මම කොච්චර ලෝකෙට බණ කිව්වත් අපේ අම්මට පුතානේ. නේ දැන් අයියා මුළු ලෝකෙම ලහිරු මුදලිගේ කියපුවාමනේ. බොහොම මේ ශාස්ත්‍රීය විදිහට මේ කටයුතු කරගෙන යන බොහොම වැදගත් විදිහට කවුද නොදන්නේ. නමුත් අපි අර බජාර් භාෂාවෙන් කියමුද මේක? ලෝකෙට පොරක් වුණාට අපේ අම්මා තාත්තා කොහොමද අපි පොඩි කාලේ හදාගත්තේ? එයාලට අපි පොඩි පුතා